ආයිබෝවන් හැම දිනාටම කෙට්ටු අය කැමති මහත් වෙන්න. මහත් අය කැමති කෙට්ටු වෙන්න. මේ විදිහේ ඔය දෙකටම එක එක જાතියේ බෙහෙත් වර්ග තියෙනවා. හැබැයි එක එක જાතියේ බෙහෙත් බිව්වහම සයිඩ් ඉෆෙක්ට්ස් වැඩි වෙනවා. අද වීඩියෝ එකෙන් ඔයාලට කියන්නේ කෙට්ටු ඔයාව මහත් කරවන්න පුළුවන් ආහාර වර්ග 10ක් ගැන. ඉතින් මහත් වෙනවා කියන්නේ ශරීරයේ මාංශ පේශි නිරෝගී වර්ධනය වෙන එක. ඔයාගේ බඩ එන එක නන් නෙමෙයි. ඔයාට මහත් වෙන්න ඕනේ නම් ඔයා ගන්න ආහාරයෙන් වැඩි කැලරි ප්‍රමාණයක් ශරීරය ඉදිරි කරගන්න වෙනවා. ඒ කියන්නේ ඔයා වැය කරන කැලරි ප්‍රමාණය අඩු කරගන්න වෙනවා. මේක ඉතින් කරන්න බැරි දෙයක්. මොකද ඔයා සාමාන්‍යයෙන් දවසේ වැඩ ප්‍රමාණය කරද්දී යම්කිසි කැලරි ප්‍රමාණයක් ඔයාගෙන් දහණය වෙනවා. ඒක හැමදාම එක විදිහට තියෙන්නේ නැහැ. ඒක වෙනස් වෙනවා. ඉතින් කැලරි වැඩියෙන් ඉතුරු කරන්න නම් ඔයා කැලරි වැඩි ආහාර එදිනෙදා ආහාරයට ගත යුතුම වෙනවා. එහෙනම් බලමු ඔයාට ගන්න පුළුවන් ආහාර මොනවද කියලා. අලිගඩ බේර කියන්නේ කැලරි වැඩි සෞඛ්‍ය සම්පන්න මේද වැඩිපුරම තියෙන දිනපතා ආහාරයට ගන්න පුළුවන් පළතුරක්. ප්‍රෝටීන් සහ තන්තු බහුල ඒ වගේම මාංශ පේශි වර්ධනයට අවශ්‍ය පෝෂණය ලබා ගැනීමට ආහාර රුචිය වර්ධනය කිරීමට උදව් වෙන ආහාරය තමයි කඩල කියන්නේ. කඩල උදේ ආහාරයට ගත්තාම ඉතින් ඵලදායී වෙන බව ඔයා අහලත් ඇති. කැලරි වැඩි ප්‍රමාණයක් තියෙන හින්දා ශරීරයේ බර වැඩි කරගන්න රටකජු හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. බත් කියන්නේ ඉතින් අපිට හැමදාම තුන් එළම කන්න පුළුවන් දෙයක්. බත් කියන්නේ ඉතා පහසුවෙන් ජීර්ණය වෙන වැඩි කැලරි ප්‍රමාණයක් සහිත කාබෝහයිඩ්‍රේට් වැඩියෙන් තියෙන ආහාරයක්. ඔයාට නිින්දට පෙර හරි ඔයා ව්‍යායාම කිරීමෙන් පස්සේ හරි කිරි වීදුරක් බොන්න පුළුවන් නම් ඔයාට අවශ්‍ය ප්‍රෝටීන් මේද කාබෝහයිඩ්‍රේට් ඔයාට නිසියාකාරව අරගන්න පුළුවන් වෙනවා. ඔයා කිරි වීදුරක් බොනවා කියන්නේ ඔයාගේ මාංශ පේශි වර්ධනය වෙනවා කියන එක. ඒ වගේම ඔයාගේ මාංශ පේශි වර්ධනයට ගන්න පුළුවන් ආහාරයක් තමයි රතු පාට මස්. ඉතින් ඔයාට සතියකට 2-3 වතාවක් ගන්නවා නම් ඔයාට ඉබේටම ඔයාගේ මහත් කරගන්න පුළුවන් වෙනවා. විතර කියන්නේ සෞඛ්‍ය සම්පන්න මේද ප්‍රෝටීන් බහුලව ඇති ආහාරයක්. ඔයාට සතියට බිත්තර 3ක් වගේ ආහාරයට ගැනීමෙන් ඔයාගේ ඉක්මනින්ම මහත් කරගන්න පුළුවන් වෙනවා. කෙසෙල් කියන්නේ කාබෝහයිඩ්‍රේට් වැඩි ප්‍රමාණයක් තියෙන ඉක්මනින් ශරීර ශක්තිය වඩවන පළතුරක්. ඉතින් කෙසෙල් ආහාරයට ගත්තොත් ඔයාගේ ශරීරයේ බර වැඩි කරගන්නත් පුළුවන් වෙනවා. ඉක්මනින් ශරීර ශක්තිය වැඩි කරගන්නත් පුළුවන් වෙනවා. ඕට්ස් කියන්නේ පෝෂණයෙන් බහුල ආහාරයක්. ඔයා ඕට්ස් ආහාරයට ගන්නවා නම් ශරීරය මහත් වීමට අවශ්‍ය කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන් වැඩිපුරම ගන්න පුළුවන්. මීපැණි කියන්නේ කැලරි වැඩි ප්‍රමාණයක් තියෙන රසවත් ආහාරයක්. ඉතින් මේ හේතු හින්දා ඔයාගේ ශරීරයේ බර වැඩි කරගන්නත් මීපැණි උදව් කරගන්න පුළුවන්. ඉතින් ඔයා මොන ආහාරය ගත්තත් ඔයා ව්‍යායාම කළ යුතු වෙනවා. නැත්නම් ඔයා මහත් වෙන්නේ පැට් අධික වෙලා. තවත් දෙයක් ඔයා මේ ආහාර ගන්න කලින් වැඩිපුර වතුර බොන්න එපා. ඉතින් ඔයාට පුළුවන් මේ ආහාර 10 මාස 3-4ක් යනකම් ඔයාගේ ආහාරයට එකතු කරලා බලන්න. ඔයාට පුළුවන් අදම ඔයාගේ ශරීරයේ බර බලන්න. ඊට පස්සේ මාස 3-4කින් පස්සෙත් ඔයාගේ ශරීරයේ බර ඔයාට මැනගන්න පුළුවන්. ඉතින් ඔයාටම තේරෙයි ඔයාගේ බඩ අඩු වෙලා, ඔයාගේ මාංශ පේශි වර්ධනය වෙලා, ඔයාගේ බර වැඩි වෙලා, ඔයාගේ ශරීරය හැඩ වෙලා ලස්සනට තියෙනවා කියලා. ඉතින් ඔයාට ඒ වෙනස්කම් ටික තේරුම් ගන්න පුළුවන් වෙයි. එහෙනම් ඔයත් අද ඉඳන් පටන් ගන්න. ඔයාගේ කෙට්ටු ඇඟ අදම ඉඳන්ම මහත් කරගන්න මේ ආහාර 10 ඔයාගේ ආහාර වේල වලට එකතු කරගන්න. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.